සන්ධ්‍යාව සින්දනාටම අතුරු බලවත් සම්මේලනයේ සභාපති ජාතික උසු මිනිස්සු සභාවේ ශ්‍රී ලංකාවේ උසු සම්මේලනයේ මහලේකම් අන්තර්ජාතික උසු මිනිස්සු තරඟතියෙද ශ්‍රී සුභසිංහ නැතුමා ඇතුළු අද දවසේ මෙම අවස්ථාවට ලැබුණි ආරාධිත ඒ වගේම මිනිස්සු ලෙස සියලු දෙනාගේම අවසරයි ඒ වගේම දේශනායි කුසලංගමේ සභාපති ප්‍රධාන උපදේශක මීර හදිමුදන මොහමඩ් මුස්ලිම් තුමා සහ එම මැතිණිය මේ කාර්යයේ විසාකාරයේ අවසරයි ඒ වගේම දෙමව්පියනි දේශනායි කුසලංගමේ ආදිශ්‍යයන් සහ සමාජික සියලු දෙනාගේම අවසරයි අද දවසේ දෙමව්පිය සංගමය විදියට ආමන්ත්‍රණය කරන අවස්ථාව ලබා දෙන්න මම මුලින්ම උද කරනවා. ඉතින් අද දවසේ කියනලා සංගමය විදියට මේ මොකදනකට අවසන් තරඟ අවසන් කරලා තියෙනවා. ඒකම මේක කියනලා සංගමය තුල පමණ සංවිධානයක තරඟාවලියක් වුණා. අපි දැක්කා ජාති මට්ටමේ තරඟාවලියක් සංවිධානය කරලා තියෙනවා. මම දන්නා විදිහට කේන්ද්‍ර සංගමයේ අවුරුදු 15ක පමණ වයස. නමුත් දැන් වසර 3ක් කාලයක් තුළ තරඟාවලි 3ක් කරනවා. නමුත් ඒ තරඟාවලි තුළ මුල්ලේ මම නැරුවා ඉංග්‍රීසි අවස්ථාවක් නැරුවා. නමුත් මේ දෙකම වඩා මේ අවස්ථාව තරඟාවලිය තම සාර්ථකව අවසන්වා ඊටදී මේක අපි දැක්කා සංවිධාන ශක්තියක් තිබුණා. යම් දෙන්නේ විශේෂ ස්තුතියක් කරන්න ඕන දෙමව්පියන් විදිහට කේන්ද්‍ර සංගමේ සභාපති මොහමඩ් මුස්මාලා තුමා මේකේ කේන්ද්‍ර අනුගමනය පිළිගෙන සෑම පැත්තක්ම සංවිධානය කරමින් මේ කාර්යයට දායක වුණා. අපි විශේෂ එකක් කියන්නේ මොකද කරන්න ඕන දෙමව්පියන් විදිහට. ඉතින් මෙතෙන් දැන් දරුවන් සහ දෙමව්පියන්ට මම යමක් කියන්න ඕන. ඒ තමයි ක්‍රීඩාව කියන්නේ අධ්‍යාපනය ඇතුළේ නිරෝගී ශරීරයක් තමයි නිරෝගී මනසක් තියෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනය හොඳ අධ්‍යාපනයක් ලබන්න නම් නිරෝගී මනසක් කියන එක නිරෝගී ශරීරයක් කියන එක තාම සුසුලියක්. නිරෝගී මනසක් තියෙනවා නම් නිරෝගී ශරීරයක් තියෙනවා. ඉතින් ඒක ක්‍රීඩාව තුල තමයි මේ සිද්ධ වෙන්නේ. දෙමව්පියන් විදිහට මම තරඟ මේ කුණුයි මාතාව ගොඩාක් වෙලාවට ඉඳලා තියෙනවා. ඉතින් වසර 4ක පමණ කාලයක් මගේ දරුවන් මේකේ පොඩි ඉඳලා ඉතින් අතරේ වාග් තමයි මුලින් හිටපු ළමයි මැදදී මේ පොඩි නතර කළා නතර වෙනවා. ඒක කීපයක් නෑ. එකක් තමයි ජයග්‍රහණ අයිතිවීම. ඊළඟ එක විභාග තරඟය ඇස්සේ දුවන එක මේ දේවල් ඊට පස්සේ ජයග්‍රහණ අයිතිවීම නිසා දෙමව්පියන් පවා දරුවන් අතර අවස්ථා මට මොන දෙයක් තියෙනවා. නමුත් ඉතින් මේ මම කියන්නේ ජයග්‍රහණ අයිතිවීම නෙවෙයි අපි අභියෝග වාර ගන්න දරුවන් සුරු කරන එක තමයි වඩා යෝග්‍ය වෙන්නේ. මේ දරුවෝ මෙතනින් ඊට පස්සේ භාෂා අධ්‍යයනය අවසන් කරලා ඉතින් යනකොට මෙයාලට සමාජ අභියෝග ජය ගන්න නම් උන්ට දරා ගැනීම, ඉවසීම, තමන්ටගේ දක්ෂයෙක් ජයග්‍රහණ ලැබුවට පස්සේ සතුට වෙන්න ඕනේ. මේ සමාධියම ලැබෙන තැන තමයි ක්‍රීඩාව. අපි දන්නවා දැන් ලෝකේ සමහර රටවල් වල තියෙනවා අධ්‍යාපනයේ අරමුණු ගොඩක් නැහැ. ඉන්නේ දැන් කිව්වා වගේ රටක් අතර වශයෙන් එකම සටන් පාඩයක් කියන එකම අරමුණයි තියෙන්නේ. ඒ තමයි විරෝධිමත් කාර්යශීලී
කාර්යසූර මොනසේ දීගන්නේ කුල්ලේ දීගන්නේ ඒකේ යාල බේසික විදිහට ඉන්නේ කීලා ඒක ඇතුලේ මම තමයි ජාතිය ධනෙන් රෝගාබාධ වෛද්‍ය රෝගාබාධ ඒ දේවල් වලට වැය කරන මුදලින් අඩු වෙලා නම් අවුරුදු මම දැක්ක වාර්තාවක් තියෙනවා ජපානයේ අවුරුදු 100 ඉක්මවපු පිරිස 95000 වන්දන ඒ වගේ රටක් ගත්තත් කුඩා කාලේ ඉඳලාම ක්‍රීඩාවට විශාල තැනක් දීලා තියෙනවා. ඉතින් මම ළඟින විදිහට අපේ රටේ රටක් විදිහට ඉස්සරහට යන්න නම් මේ දේවල් තියෙනවා. දැන් මම හිතන්නේ දැන් ඉන්නේ නිකන් අධ්‍යාපන ප්‍රතිලාස් කරන පිට සෑම ළමයෙක්ම ක්‍රීඩාවක් කරන්න ඕන දැනට ඉන්නවා. ඒක අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මම විදිය අදහස් දක්වන්නේ මෙන්න වගේ පරිවිඩයක් දෙනවා ඔබ දන්නවා ලෝකේ ඉඳපු ආත්මාර්ථ සරංකලාවේ නවමම්මෙත් ප්‍රයාගයේ ප්‍රවීණේ ඔබේ ගුරුවරයා පොඩි දෙන්නෙන් ඔබට යම් නේ ඒ ගුරුවරයා ඒකේ මුස්ලිම් මාස්ටර් එයා කියලා දෙනවා පහරවල් දහසක් අවිද්‍යාත්මකයට පුරුණට වඩා එක පහරක් දහස් වතාවක් පුරුදු වෙනවා. ඒ කියන්නේ කරන වැඩේ හරියට කරන්නේ. ඒ වැඩේ නොනවත්තා පරාජයන් වේවි ජයග්‍රහණ ලබාවි මොකද පස්පයි නැතොත් විකට ඒක පුරුදු වුණොත් අපිට අනාගතයේදී සමබර ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපේ කේන්ද්‍ර සංගමයේ සභාපති මුස්ලිම්ගේ පොඩි ඉල්ලීමක් කරනවා. ඒක එතුමා මාස කිහිපයක් කරා එගෙන අපි දන්නවා අපේ වක්ලය අවුරුදු 45 50 55 60 වුණාට පස්සේ තමයි සමහරක් වෙලාවට ලෙඩරෝ දෙනකොට ඔය යෝග විද්‍යාලයක් වගේ වැඩ යොමු වෙනවා. ඉතින් මම යෝජනා කරනවා දෙමෝපියන් විදිහට මම මාස කිහිපයක් කරා හැම මාසෙම පොයේ දවසේ පහට විතර පීටි කරගෙනලා දරුවන්ට යෝග අභ්‍යාස කරා. ඉතින් ඒක මාසෙක සැරයක් හෝ දිනපතා කරනවා මාසෙක සැරයක් හෝ කරන්න කියලා ඉන්නවා. මොකද ශාරීරික සුවය වගේම මානසික ඒකාග්‍රතාවය දරුවෙකුට වැඩගත්. ඒ වයසට ගිහිල්ලා මේක කරන්න වැඩිය කුඩා කාලෙදිම මේදී කරනවා නම් ඔවුන්ගේ ශාරීරික වගේම අධ්‍යාපනයට අවශ්‍ය මේ යෝග්‍යතාවය ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම මේ අදහස ඉදිරිපත් කරමින් ඉතාම සාර්ථක තරගාවලියක් අවසන් කරා. ඊයේ යපොළො කේන්ද්‍ර සංගමේ සභාපති රොසි මහතා එම මැතිණිය ඒ වගේම අද දවසේ විනිශ්චය කටයුතුෙන් සහයෝග දක්වපු ඒ සියලු පිටුවල සහ ආදිශ්‍ය සියලු දෙනාට දෙමව්පිය ඔබ සැමට ස්තුති කරනවා මම